හායි කොල්ලොකල්ල ටික ඔයාව ආදරෙන් පිළිගන්නවා ෆිල්ම් හැමතමගේ YouTube channel එකට. ඔයා ආද බලන්න යන්නේ නාට්‍ය සීපන් සීසන් 2යි. එහෙනම් වැඩි කතා බහ ඕනේ නැහැ. ඔයාට මට කියන්න තියෙන්නේ ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා අපි මේ වීඩියෝ හදන්න වෙන මහන්සියට වටිනාකමක් දෙන්න කියන එක විතරයි. එහෙනම් අපි ආද ස්ටාර්ට් කරමු මේ වීඩියෝ එක. 俺が本物の渦巻きになるとだってばよやれやれ来いよ大筒木 මුල්ම සීන් එකේ අපිට පෙන්නන්නේ සතොරි ලව හොයන් යන කාකාසිගේ බල්ලන්ව. අපිට ගිය එපිසෝඩ් එකේ අන්තිමට පේන්නවනේ කාකාසි අර කාංකරු එදා සතොරිගෙන් කඩාගත්ත අර රැවුල් කෑල්ල අරගෙන ඒක සාමනින් ජූස්ව කරලා එතන එයාගේ බල්ලෝ ටික ගෙනල්ලා ඒ කට්ටියට ඒක ඉව කළා සතොරිව හොයාගෙන යන්න කියලා නියෝග කරා. එතනින් නම් තමයි මේ එපිසෝඩ් එක පටන් ගන්නෙ. එතකොට එදා අර තැනකට ඇතුල් වුණානේ අර ඩෙයිඩාරයි සතොරි. ඒ දෙන්න ඇතුල් වුණ ඒ දොර ළඟට ආපු මේ පාක්කුන් ඇතුළු එයාලා බල්ලෝ සෙට් එක ඒ දොර දිහා බලන් ඉන්නවා. ඒ වගේම මෙතනදී පාක්කුන් හිතනවා මම මේ දොර ඇදලා ඒක ඇතුළට යන්න හොඳ නෑ කියලා. ඊට පස්සේ මේ වැඩේ භයානකයි කියලා හිතපු පාක්කුන් එතනින් යනවා. ඊට පස්සේ එතනින් සීන් එක ෂිෆ්ට් වෙද්දි ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නන්නේ ගාරගේ ඇඟේ තියෙන ටේල් බීස්ගේ චක්‍රා ගාරගේ ඇඟින් ඉවත් කරන අපේ ආකාශුකි ටීම් එකව. අපි හැමෝම දන්නවා මේ ගාරගේ ඇඟේ ඉන්නේ ශිකාගෝ කියන ටේල් බීස්. ඊට පස්සේ මේ සීන් එක මෙතනින් ෂිෆ්ට් වෙද්දි ඊළඟට අපිට පෙන්නනවා අර පාකුන් ඇතුළු බල්ලෝ සෙට් එක කාකාසි ළඟට ඇවිත් කාකාසිට සාස වෙලා ඉන්න තැන පෙන්නනවා කියලා. එතකොට එතන නිදාගෙන ඉන්න නාටෝ එකපාරටම ඇඩේ බිමට වැටිලා ඇහැරෙනවා. ඊට පස්සේ පාකුන් බීම් වැල්ලා හිටන නාටෝට මං යනවා කොල්ලෝ කියලා එතනින් යනවා. ඒත් එකම ඒ සීන් එකත් එතනින් කට් වෙනවා. ඒත් එකම ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නන්නේ තෙමරි කොනහා විලේජ් එකේ නින්ජා කෙනෙකුයි කතා කරනවා කියලා. එතකොට ඒ නින්ජා බලවත් සිනොබිලා අපිට අවශ්‍යයි කියලා එතනින් යද්දි ඒ සීන් එකත් ෂිෆ්ට් වෙනවා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නන්නේ ගාරව බේර ගන්න යන මිෂන් එකට සෙට් වෙලා ඉන්න අපේ නවටලව. එතකොට තෙමරි එතනට ඇවිත් කියන්නේ මමත් එනවා ගාරව බේර ගන්න යන්න කියලා. ඒ තෙමරිට යන්න වෙන්නේ නැහැ අර නාකි ගෑණි ඇවිත් ගාමනට එකතු වෙන හින්දා. නාකි ගෑණි කිව්වට තරහ වෙන්න එපා මෙයාගේ නම තමයි ලේඩි චී කියන්නේ. ඊට පස්සේ තෙමරි හිටින් මේ ලේඩි චීට බයිනවා. නෙදකින් නාකිච්චේ. ගෙදරට පිනක් දාමක් කරන් ඉන්න නැතුව කොල්ලොත් එක රෝන්ඩ් එක ගහන්න යන්න. ගෙදර වෙලා හිටපන් ගෑණියේ රෙද්ද. මෙහෙම තෙමරියාට හිතින් බයිද්දි අපිට ආයේ පෙන්නනවා ගායිලව. ගායිලා එයාලගේ වේගය වැඩි කරන්න හදද්දිම එතෙන්ට පාක්කුන් එන නිසා එයාලා එතන නවතිනවා. එතකොට එතෙන්ට ආපු පාක්කුන් කියන්නේ මෙතන ඉඳන් මාව අනුගමනය කරන්න කියලා. දැන් අපි ඉන්නේ ආකර්ෂක සමාජිකයෝ ගොඩක් ඉන්න ප්‍රදේශයක. ඒ හින්දා මෙතන වැඩි වෙලාවක් රැඳිලා ඉන්නේ නැතුව අපි ඉක්මනට මෙතනින් යමු. මොකද මෙතන රැඳිලා ඉන්නවා කියන්නේ කොයි වෙලාවෙ කොතනින් කයිද කියලා හිතා ගන්නවත් බෑ. මෙහෙම කියලා ගායව එතනින් යද්දි අපිට පෙන්නනවා එතන ගහක් වගේ වෙස් වලාගෙන ඉන්න සේනිස්සුව. ඒකෙන් මේ කතාවේ අපිට පොඩි ඉඟියක් දෙනවා. ඒක තමයි අපේ නාටුලා කන බොන එකේ ඉඳන්ම මේ ආකර්ෂක සමාජිකයෝ ඒක ගැන දන්නවා කියලා. ඒ කියන්නේ ආකර්ෂකයේ රහස් ඔත්තු සේවය නම් සුපිරියක් තමයි. ඒ වගේම ආකර්ෂකයෙන් මේ වෙලාවේ දන්නවා නාටෝලා දැන් ආකර්ෂකයක හොයාගෙන එනවා කියලා. ඊට පස්සේ අපිට ඊළඟට පෙන්නන්නේ අර සේනිස්සු ඇවිත් අර කැලේ වුණ සිද්ධිය ආකර්ෂකලට කියනවා කියලා. මෙයාලට ඒක අහපු ඉතචි කියන්නේ ඔහු ටයිජිස්සු භාවිතා කරන ජූනින් නින්ජා කෙනෙක් කියලා. ඌ ඉන්නේ කොනහගමේ. ඊට පස්සේ ඒක අහපු කිසාමේ කියන්නේ ඒකා විකාර මූර්ගයෙක් කියලා. ඒක ඇහිලා මෙතන හිටපු කාකුසු කියන්නේ මට මේ පාර ඌව හොයන්න යන්න දෙන්න. මේ ජින්ජුරිකව හොයාගන්න යන්නවත් මට වාසනාවක් තිබුණේ නැති හින්දා මට නම් දැන් තරහ ගිහින් ඉන්නේ කියලා. එතකොට ඒක ඇහිලා ආයි කිසාමේ කියන්නේ නෑ මං යන්නම්. මට ඌත් එකපාර ඇරියසේකුත් තියනවා කියලා. ඊට පස්සේ මූ මෙහෙම කියද්දි අපිට ඊට පස්සේ පේන්නනවා මොකද්ද මේ අපේ ගායි සෙන්සේයි මේ කකුසුයි අතර තියෙන ඇරියස් එක කියලා. මේ ඇරියස් එක තමයි ක්ලාසික් සීරීස් එකේ වෙච්ච සීන් එක. ඒකේ ඉතාචි කිසාමේ
නාටෝගේ චක්‍ර හොයාගෙන ඒති කාකාසිට කිසාමෙලාව නවත්ත ගන්න බැරි වෙද්දි ගායිසෙන්සේ ඇවිත් කිසාමෙට ගහනවා. ඒ වෙලාවේදී කිසාමෙට ගායිසෙන්සට ගහගන්න බැරි වුණ හින්දා තමයි මේ කිසාමේ ගායිසෙන්සෙත් එක්ක ඇරියස් එකකින් ඉන්නේ. අන්තිමේදී ගායිසෙන්සලා හින්දා තමයි කාකාසි ඇතුළු අපේ නාටෝ ටීම් එකට මේ ඉතාචිලාගෙන් බේරෙන්නත් පුළුවන් වෙන්නේ. ඒත් ඒකම අපිට පේන්නනවා ඉතාචිගේ අවසරයත් අරගෙන ගායිලට පහර දෙන්න කිසාමේ ඇවිල්ලා කියලා. ඒත් එක්කම ඒ සීන් එකේ ෂිෆ්ට් එද්දි නාටලා ගාරාව හොයාගෙන පිටත් වෙලා කියලා අපිට පෙන්නනවා. එහෙම නාටලා මෙහෙම කැලේ මැදින් යද්දි මෙතන සෙනිසු ඉන්නවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ සෙනිසු එතනින් නැති වෙලා අකාසුගේ ටීම් එක ඉන්න තැනට ගිහින් කියන්නේ කොනාගමේ අනෙක් නින්ජලා ටික එනවා කියලායි. ඒත් මේ පාර කකුසුට නම් යන්න වෙන්නේ නැහැ. මේ පාර නම් අපිට පෙන්නනවා නාටුලාට ගහන්න යන්නේ ඉතාචි උචිහා කියලා. ඊට පස්සේ අපිට ආයෙ පෙන්නන්නේ ගායිලව. මෙතන ඉන්න නෙජි බයුක ගන්න වලින් බලලා කියන්නේ මම මෙච්චර කාලෙකින් මෙතරම් චක්‍ර ප්‍රමාණයක් දැකලා තියෙන්නේ නාටෝගෙන් විතරයි කියලා. මේ වෙලාවේදී කිසාමේ ගායි ළඟට ඇවිල්ලා අහන්නේ ගායි උඹට මාව මතකද කියලා. ඒකට ගානක්වත් ගන්න නැති ගායි කියන්නේ උඹ කවුද කියලා. ඊට පස්සේ මේක ඇහිලා පොඩි තරහකුත් එක්ක කිසාමේ ගායිට කියන්නේ බලවත් නිල් මුර්ගයාගේ බුද්ධිය තිරිසනෙක්ට තරම්වත් නෑනේ කියලා. ඊට පස්සේ මේ කතාවත් එක්කම ඒ සීන් එකකින් ෂීප් එද්දී ඊළඟට අපිට පෙන්නනවා නාටෝලා ළඟට ඉතාචි ඇවිල්ලා කියලා. මේ ඉතාචිව දැක්ක නාටෝ ඉතාචි උචිහා කියලා කියද්දි මේක සකුරටත් ඇහෙනවා කියලා අපිට පෙන්නනවා. මේම ඇහිලා සකුරා කල්පනා කරනවා දැන් නාටෝ ඉතාචිට ගහයිද නැද්ද කියලා. අපිට පළවෙනි සීන් එකෙන්ම පෙන්නන්නේ නාටෝගේ ඉතාචිගේ අතර වෙන සංවාදයක්. මෙතන හිටිය නාටෝ ඉතාචිට අවජාතකයා කියලා බනිද්දි අපිට පේනවා ඉතාචිට තරහ යනවා කියලා. ඒත් එක්කම ඒ සීන් එකකින් ෂිෆ්ට් කරලා අපිට ආයෙ ගාරාව පෙන්නනවා. මේ වෙලාවේදී ආකර්ෂකයන් විසින් ගාරාගේ ටේල් බීස්ගේ චක්‍ර උරා ගනිමිනුයි ඉන්නේ. මෙයාලා මෙහෙම චක්‍ර උරාගෙන එයාලා අර මතු කරපු අතට දෙනවා. ඊට පස්සේ අතේ ඇස් වගේ දේවල් මතු වෙනවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ ඒත් එක්කම සීන් එක ෂිෆ්ට් වෙද්දී අපිට ආයෙ පෙන්නන්නේ ගායිලව. එතකොට එතන හිටපු කිසාමේ ගායිලට වෝටර් ස්ටයිල් ජූස් එකකින් පහර දෙන්නයි යන්නේ. මේකත් එක්කම මේ සීන් එක ෂිෆ්ට් වෙනවා. ඊට පස්සේ අපිට ආයෙ කකසිලව පෙන්නනවා. එතකොටම කකසිට ඉතාචිව දැකලා මතක් වෙන්නේ එදා අර ගායිසෙන්සේ ඉතාචිලව පරද්දපු විදිහ. එතකොට මෙයාට මතක් වෙනවා එයාට මේ ඉතාචිලව පරද්දන්න බැරුව ගියා කියලා. ඊට පස්සේ අපිට අතීතයේ වුණ කතාවක් පෙන්නනවා. මේ වෙලාවේදී ඉතාචිගිත් එක්ක ෆයිට් කරලා එවන ගායිසෙන්සේ ළඟට ආපු කකසි එයාගෙන් අහන්නේ ඔයා කොහොමද මේ ඉතාචිලව පරාද කරේ කියලා. ඒත් එක්කම කකසිට එයා කියපු දේ මතක් වෙනවා. ඊට පස්සේ එදා ඒ ගායිසෙන්සේ කකසිට කියපු දේ මතක් වෙලා වර්තමානයේදී කකසි අපේ සෙට් එකට කියනවා මෙයාගේ පාද චලනය වෙන ආකාරය බලලා ඔහුව තේරුම් අරන් ඔහුට පාර දෙන්න කියලා. ඒකට සකුරා කියන්නේ ඒ වැඩේ නම් ටිකක් අමාරුයි වගේ. කමන්නේ අපි කරලම් පස්සේ පහර දෙන්න ඕන. මෙහෙම ලේඩිචි මෙයාට කියන අතරේ නාටෝ නම් කියන්නේ මේකි නාකි වුණාට මාතගෙන හොඳට තියෙනවා කියලා. ඊට පස්සේ මෙයාලා ලේඩිචි ප්ලෑන් කරගත්ත විදිහටම ඉතාචිට පහර දෙන්න හදද්දි අනිත් පැත්තෙන් අපිට පෙන්නන්නේ ගායිලට කිසාමේ හොඳටම පහර දෙනවා කියලා. ඊට පස්සේ අපිට ආයේ ඉතාචිට පහර දෙන්න යන නාටෝලා පෙන්නනවා. මේ වෙලාවේදී නාටෝ ඉතාචිට පහර දෙන්න ගියත් කකසි නම් ඒක නවත්වෙනවා. ඊට පස්සේ ඒක දැකපු ලේඩිචි අහන්නේ කකසි ඔයා මේ දැන් හදන්නේ මං කියපු දේවල් වැරදි කියන්නද කියලා. ඒත් ඒකට කකසි නම් කියන්නේ මේවා සාමාන්‍ය ජෙන්ජුසු නම් කමක් නෑ. මේ ජෙන්ජුසු ඉතාමත් සංකීර්ණයි. මේ ඉන්නේ ශාරින්ග තියෙන සාමනලෙක් නම් අපිට ඔයාගේ ප්ලෑන් එක නිකම්ම ක්‍රියාත්මක කළා මේ සටන දිරන්න පුළුවන්. මෙයාව ලේසියෙන් තකන්න එපා. මෙයා තමයි එයාලගේ වංශයෙන්ම මැරුවේ ඉතාචි උචිහා. ඔහු පාවිච්චි කරන්නේ මෑන්කගුන් සාරිගන්. ඔයාට ඒ සාරිගන් තිබ්බනම් ඔහුගේ ජෙන්ජුසු තාප්පරයකින් අත්විඳින්න පුළුවන්. අනිත් අයට තාප්පරයක් කියලා පෙවුනත් මේ ජෙන්ජුසුවට අහුවෙන පුද්ගලයාට ඒක දවස් ගණනක් කියලා දැනෙනවා. මේක ඉවර කරන විදිහත් මට නම් තවම හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ කාකාසි මේ සීන් එක පැහැදිලි කරගෙන යද්දී නාටෝ නම් කියන්නේ ඔයා කලින් වගේ හිතන්න. ඔයා මේ දැන් හිතන වගේ හිතනවා කියන්නේ වැරද්දා. නාටෝ මෙහෙම කාකාසිට කියද්දී කාකාසි ඔයා පැත්තකටලා ඉන්න නාටෝ මං මේක බලා ගන්නම් කියලා එයාගේ ශාරින්ගන් නැහැ අරිනවා. එතකොටම ඒක දැකපු නාටෝට මතක් වෙනවා කියලා අපිට පෙන්නනවා පාර්න වෙච්ච සිද්ධියක්.
ඒක තමයි ක්ලාසික් සීරීස් එකේ හම්බුන තසුනව ගමට ගිහින් අරිද්දි සාබුසලා පහර දුන්න සීන් එක. මේක මතක් වුණ නාටෝ ඊට පස්සේ කාටියත් එක්කම ෆයිට් එකට ලෑස්ති වෙද්දි මේ සීන් එක මෙතනින් ෂිෆ්ට් වෙනවා. ඊට පස්සේ අපිට ආයෙ පෙන්වන්නේ ගායිලගේ ෆයිට් එක. මේ වෙලාවේදී අපිට පෙන්නනවා මේ ගායිලගේ සෙට් එක මේ කිසාමේව පරද්දන්න ලොකු ගේමක් දෙනවා කියලා. එතකොට මේ වෙලාවේදී තෙන් කුණායි වලට පේපර් බෝම් සෙට් කරලා කිසාමෙට ගැහුවත් ඒක වැඩක් වෙන්නේ නෑ. මේ යාලා මේ විදිහට ෆයිට් කරොත් මේ ෆයිට් එකෙන් ගායි සෙන්සි දිනනවා කියලා අපිට කියන්න බැරුව යනවා. ඒත් එකම අපිට එහෙමම ආයෙ පෙන්වන්නේ අපේ නවටලව. මේ වෙලාවේදී කාකාෂි ඉතාචිට ගහන්න යනවා. ඒ වෙලාවේදී තමයි කාකාෂි දැනගන්නේ මේ ඉන්නේ ඈත් ඉතාචි නෙමෙයි එයාගේ ෂැඩෝ ක්ලෝන් එකක් කියලා. එතකොටම ඈත් ඉතාචි නාටෝට ගහන්න ගියත් නාටෝ ආතේ රාසිංගන් එක මවලා මේ ඉතාචිට ඇටැක් කරද්දී ඒක ඉතාචිට වදිනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා ඉතාචි කතාව එතනින් ඉවරයි කියලා. නාටෝ එමෙ හිතුවත් බලද්දී මේක ෂැඩෝ ක්ලෝන් එකක්. නාටෝ ඊට පස්සේ වටපිට බලද්දී තමයි නාටෝ තේරෙන්නේ ඉතාචි එයාගේ වටේ ඉන්න ඔක්කොම ටික මරලා දාලා එතනින් ගිහින් කියලා. ඒත් එක්කම කාටියෙන් මැන්නත් අපිට අන්තිමේදී පෙන්නනවා සාකුරා තාමත් ජීවතුන් අතර කියලා. ඊට පස්සේ සාකුරා අමාරුවෙන් එතනින් නැගිටිද්දි සාකුරා එතනින් ඉතාචි වගේ වෙනස් වෙනවා කියලා අපිට ඊට පස්සේ පෙන්නනවා. ඒත් එක්කම අපිට ආයෙ පෙන්නන්නේ ගායිලවයි කිසාමිගේ ෆයිට් එක. මේ වෙලාවේදී ගායි කිසාමිට හොඳ පාරක් දීලා කිසාමිගේ කඩුව කිසාමිගෙන්ම අයින් කරන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම රොක්ලි මේ කිසාමිට ගහන්න යද්දී එතන කිසාමේ වෝටර් ක්ලෝන් එකක් හදනවා. ඒත් එක්කම ඒව දැකපු අපේ රොක්ලි ඒ ක්ලෝන් එකින් එක විනාශ කරන්න හැදුවත් එතනින් ආව කිසාමේ එයාව වෝටර් ප්‍රිසන් ජූස් වලින් හිර කරනවා. එතකොට ඒක දැකපු ගායි කිසාමිගේ කඩුවෙන් කිසාමිට ගහන්න යද්දී ගායි හිතපු විදිහටම ඒක කරගන්න බැරුව යනවා. මොකද ඒ කඩුවේ මිටෙන් අමුතු උල් වගේක් එළියට එනවා. එතකොට මේ වෙලාවේදී අපේ රොක්ලිව අර වතුර බෝලේ ඇතුලේ හිර වෙලා රොක්ලිට හුස්ම ගන්න බැරුව යනවා කියලා අපිට පේන්නද්දී එතනින් සීන් එක ෂිෆ්ට් වෙලා අපිට ආයෙ පෙන්වන්නේ නවටලව. දැන් නම් නවටට දෝදු වගේ. මේ මොනවාද වෙන්නේ කියලාවත් අඩුම තරමේ නවටට තේරුම් ගන්න දැන් බෑ. ඊට පස්සේ මේ මුකුත් තේරුම් ගන්න බැරි නරුටෝ ඊට පස්සේ කාකාෂිගෙන් මේ මොකද්ද වෙන්නේ කියලා අහන්න ගියත් අපිට පේන්නනවා කාකාෂිත් අර වගේ ඊතාචි කෙනෙක් වෙලා කියලා. දැන් නම් නරුටෝට බඩු බනිස්. මොකද දැන් මෙතන ඊතාචිලා ඒකේට 3 දෙනෙක්ම ඉන්නවා. ඒත් එක්කම මේ සුපිරි කතාව මෙතනින් ඉවර වෙනවා. එහෙනම් අද කතාව කොහොමද? කතාව හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්න කියලා ඔයාට මම ආරාධනා කරනවා. ඒ වගේම ඔයාට අද කමෙන්ට් කරන් තියෙන කැරක්ටර් දෙක තමයි මේ ඩිස්ප්ලේ වෙන්නේ. ඒ කැරක්ටර්ස් ගැන ඔයාලා දන්න දේවල් පහලින් කමෙන්ට් කරලා ඔයාගේ හොඳම කමෙන්ට් එක ඊළඟ වීඩියෝ එකේ ඩිස්ප්ලේ කරගන්න. ඒකටත් කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරන ගමන්ම අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් go and see the actual places and live be happy.